කොහොමද ඉතින් ඔයාලට ඉතින් මේක වෙන්නේ කොරියාවේ පුන්කේචොල් එක. ඒ කියන්නේ වසන්ත කාලේ. ඉතින් අද මම එළියට යන්න හැදුවේ ඔයාලට ලස්සන කොරියාවේ වෙනස්ම vlog එකක් අරගෙන එන්න. හැබැයි යන්න ගියපු වැඩේ නැවතුණා. 모르겠어요. 혼자 오셨어요? 네, 쇼핑 혼자 하는 거 좋아요. 좋아, 맘 편해. ඇයි නැවතුනේ කියනවා නම් දැන් මේ ගෙවෙන්නේ පුන්කේචොල් එක. ඒ කියන්නේ වසන්ත කාලේ වුණාට අද දවසේ නම් දවුබුතෝයෝ ගොඩක් රස්නේ. ඉතින් කාලගුණේ ඒ වගේ දවස් තියෙනවා. ඊට පස්සේ මගේ ප්ලෑන්ස් ඔක්කොම වෙනස් කරලා මම හිතුවා මේ ස්ටේෂන් එකේම shopping mall එකක් තියෙනවා. ඉතින් ඒ shopping mall එකේ shopping කරලා අද මොන හරි වෙනස්ම විදිහේ කෑමක් try කරනවා කියලා. අද මම try කරන්නේ sushi. මම මෙන්න මේ විදිහට කැරකෙන තැනක ලස්සන sushi වර්ග try කරන්න හරිම ආසාවෙන් හිටියා. මම මේ කියපු රෙස්ටෝරන්ට් එක හරිම පිරිසිදුයි, ඒ වගේම හරිම නිදහසේ ඉඳගෙන කැම ටික ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන ප්ලේට්ස් වර්ගවල තියෙන පාටට අනුව තමයි මේ ප්ලේට් එක ගාන තීරණය වෙන්නේ. ඉතින් අපි වාඩි වෙලා කන තැන ලොකුවට දාලා තියෙනවා ප්ලේට් එකේ පාටත් එක්ක ඒ ප්ලේට් එක කොච්චරක් වෙනවද කියලා. ඉතින් කොරියන් වලින් සුෂි වලට කියන්නේ චෝපප් කියලා. ඉතින් චෝපප් කාලා තියෙන අය කෝ බලන්න, ඒ වගේම චෝපප් වලට කැමති අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම හරිම ආසයි මේ වගේ රෙස්ටෝරන්ට් වලට ඇවිල්ලා චුට්ටක් නිදහසක් දැනෙන හරිම ක්ලාම් වයිබ් එකක් තියෙන රෙස්ටෝරන්ට් වල මේ වගේ නිදහසේ කැම ටිකක් ගන්නවා කියන්නේ ඒක ඔළුවට මාරම නිදහසක්. මම මේ වගේ චෝපප් ඒ කියන්නේ සුෂි කන්නේ පළවෙනි පාරට. මම කලින් සුෂි කන්න වැඩි ආස නැහැ. ඉතින් ඔයාලා දැන් මේ දැක්ක වගේ මට තාමත් මේ චොප්ස්ටික් වලින් කන එක හරිම අමාරුයි කොරියාවේ. මම කනවට වඩා කරේ මෙතනින් වටේට යන ඒවා දිහා බලාගෙන හිටපු එක. ඒව හරිම ලස්සනට හදලා තිබුණා. ඉතින් මම මෙතනින් කෑවේ ප්ලේට් 6ක් විතරයි. මට කියපු ගාන නම් මතක නැහැ. මුලින්ම යාළුවා මට සුප් එකක් දුන්නා. ඒ සුප් එක හරිම රසයි. ඉතින් මේ සීසන් චේන්ජ් වෙනකොට කොරියාවේ ගොඩක් දේවල් සේල් දානවා. මම මේ ඉන්නේ යොන්තෙක් ස්ටේෂන් එකේ. ඉතින් මේ ස්ටේෂන් එකේ තියෙන shopping mall එකෙත් ගොඩක් දේවල් සේල් දාලා තියෙනවා අද. ඉතින් මම හිතුවා මට ඕනේ කරන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් ස්ටොක් කරගන්න ඕන හොඳයි කියලා. මොකද සමහරක් ඒවා 3000කට 4000කට තියෙන ඒවා 1000කට වගේ ගන්න පුළුවන් ප්‍රමාණයක් වෙනවා. මම කාලේ ඉවරුණාට පස්සේ මම ගියේ කොෆි ෂොප් එකකට. කොෆි එකක් ගන්න නෙමෙයි ගියේ. මට මේ සුෂි කෑවට පස්සේ ගොඩාක් ලොකු වතුර තිබහක් ආවා. ඉතින් මං ගිහින් ජූස් එකක් තමා බිව්වේ. මොකද ඒ වෙලාව හවස 3ට විතර. සාමාන්‍යයෙන් මම හවස 3 විතර පහෝනහම කොෆි වගේ දේවල් ගන්නෙ නැහැ. මොකද කැෆේන් වගේ දේවල් හවස වලට ගත්තොත් රාත් නිින්ද යන්නේ නැති නිසා. කොරියාවේ කොෆි ෂොප් කියන්නේ නම් ගොඩාක් තියෙනවා. මොකද කොෆි ෂොප් වල තමයි යාළුවෝ පවුල් අය වුණත් ගොඩක් වෙලාවට හම්බ වෙලා නිදහසේ ටික වෙලාවක් කතා කර ඉන්නේ. ඉතින් මං ආව කොෆි ෂොප් එකේ ගොඩක්
මෙඩේක ක්‍රීම් එක මේකෙන් ටයිම් රිවර්ස් කරන්න පුළුවන් කියනවා. ඉතින් මේක උනේ මේකෙන් 3ක් මානොන් 3කට තමයි මම ගත්තේ. ඉතින් මේක නම් එයාලා මට ෆ්‍රී දුන්නේ මේක ෆේමින් වොෂ් එකක්. ඉතින් මේ ෆේමින් වොෂ් එක මට ෆ්‍රී තමයි හම්බුනේ. ගෑනු ළමයි මේ වගේ ෆේමින් වොෂ් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. මේ තියෙන්නේ මෙඩේක එකේම සීරම් එක. මේ සීරම් එක මම ගෙදර ඇවිත් පාවිච්චි කරලා බැලුවා. ඇත්තටම මේක ගොඩක් හොඳයි. පහවදා උදේට ගාලා බලනකොට මූණ චුට්ටක් බ්‍රයිට්න් ලුක් එකක් තියෙනවා. ඒ වගේම මේ තියෙන ප්‍රෝටීන් ෂේක්. මේ දවස්වල මම පුංචි වර්කවුට් ටිකක් කරනවා. ඉතින් මට වර්කවුට් ටික කරලා ඉවරනාට පස්සේ ගන්න තමයි මම මෙන්න මේ ප්‍රෝටීන් ෂේක් ටික ගත්තේ. මේවත් සේල් වලින් තමයි මම ගත්තේ. ඒකේ ගාන නම් දැන් මට හරියට මතක නැහැ. ගෙදර ආවම මම මෙතන එකක් අල්ල බිව්වා. මාළු රසයි. වතුරත් එක්ක බොන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ කොලජන් එක ගත්තා. මේ කොලජන් එක ගොඩක් හොඳයි. විටමින් C, හයිලුරොනික් ඇසිඩ් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. කොලජන් එකක් ගත්තට ඉතින් ඕක මට වැඩි පෙවෙන්නේ නැහැ. මොකද ඉතින් මතක් වුණොත් තමයි ඕක බොන්නේ. ඊළඟට ගත්තා බොඩි ලෝෂන් එකක්. ඒකේ නයිසිනමයිඩ් 5% තියෙනවා. ඊළඟට ගත්තේ සන්ස්ටික් එකක්. මම සන්ස්ටික් එකක් පාවිච්චි කරන්නේ පළවෙනි පාරට. මම මේක try කරලා බැලුවා, ටෙස්ට් කරලා. ඒක ගොඩක් හොඳයි. ඉතින් කොරියාවේ තියෙන කොස්මෙටික්ස් හැම දෙයක්ම වගේ ඒ වගේම අපිට මේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් ටෙස්ට් කරලා බලන්න පුළුවන්. මම හරිම ආසම දේ ඒක තමයි. ඕනම දෙයක සුවඳ ඔයාගේ හැමට ගැලපෙනවද? ඒක ගාලා ටික වෙලාවක් ෂොප් එකේ අනිත් දේවල් බලන අතරතුර ඔයාට ඇලර්ජික් එකක් තියනවද? මේ වගේ දේවල් ටෙස්ට් කරගන්න පුළුවන්. ගොඩක් වෛරල් වෙන ප්‍රොඩක්ට් ගන්න ආස වුණාට ඒක ඔයාට ගැලපෙනවද නැද්ද කියලා බලලා ගන්න ඕනේ. ඉතින් මම නම් හිතන්නේ මේ වගේ ටෙස්ට් කරලා ගන්න තියෙන එක ගොඩක් හොඳයි කියලා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි මම ගත්තේ. ඉතින් මේ හැම එකක්ම වගේ තිබුණේ සේල් දාලා. ඉතින් කොරියාවේ මේ වගේ සීසන් චේන්ජ් වෙනකොට ගොඩාක් බඩු ස්ටොක් කරගන්න පුළුවන්. ඉතින් මම යන්න ආව ගමනත් වෙනස් කරලා ඔන්න ඔය වගේ දේවල් ටිකක් අරගෙන චොප් අප් කාලා ගෙදර ආවා. ඉතින් යාළුවනේ කොහොමද vlog එක? පලාසයි කියලා හිතනවා. 그럼 다음에 더 보자. 안녕. ඒ වගේම ලොකු කාලයක් channel එකේ වීඩියෝ දාපු නැති නිසා හොඳටම රීච් එක අඩු වෙලා තියෙන්නේ. ඉතින් හැමෝම like comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.